Hi guys, ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Temu app එකෙන් කොහොමද අපි free order එකක් ගෙදෙට්ටම ගෙන්න ගන්න කියලා. ඉතින් මේ දවස්වල තියෙන offer එකේදී Temu එකේ ඔයාලට free items දෙකක් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙදි free shipping පහසුකමත් ලබා දීලා තියෙනවා මේකෙදි. ඉතින් මේකෙදි යාලා වෙනම items වගේක් අපිට select කරලා දීලා තිනවා. ඒ කියන්නේ free ගන්න පුළුවන් items දෙකක් විතරයි. එයාලා දෙන්නේ දෙකක් විතර අපිට තෝරගන්න පුළුවන්. එයාලා item list එකක් පල්ලෙහාට දීලා තිනවා. ඒ items වලින් එයාලා free දීලා තියෙන. ඒ කියන්නේ එයාලගේ offers වලින් free දීලා තියෙන items විතර අපිට purchase කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් ඔයාලට මේ අද ගෙනාපු වීඩියෝ එක ගැන full idea එකක් එන්නේදී. ඉතින් අපි යමු කොහොමද මේක කරගන්නේ, කොහොමද අපේ addresses දාගන්නේ සහ මේකෙදි අර fill කරගන්න ඕනේ යම්කිසි ටාස්ක් ටිකක් තියෙනවා. අන්නේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්නේ කොහොමද කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් එහෙනම් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සෙට් වෙන්න. හරියටම මම order එකක් දාලා තව මාසෙකින් වගේ order එක ආව නම් මම ඒකට reply වීඩියෝ එකකුත් දානවා. මම මේ විදිහට order එක ආව confirm කරලා ඔයාලට පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම මේ ටාස්ක් ටික කරලා කම්ප්ලීට් කරගන්නවා. ඊට පස්සේ මම order එක දාලා order එක ආවට පස්සේ review එකක් ගේනවා ඔයාලට. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු අද ගෙනාපු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ පල්ලෙහා description box එකේ මගේ referral link එක තියෙනවා. ඒ link එක click කරලා ආවට පස්සේ ඔයාලටත් bonus එකක් හම්බ වෙනවා. මටත් යම්කිසි bonus එකක් හම්බ වෙනවා. ඉතින් මේක referral කිව්වහම ඔයාලට තේරෙනවා ඉතින්. ඉතින් මේ referral වලින් ඉන්නේ මේකේ අර fill කරගන්න තියෙන ඔකුව ටිකක්. අන්නේ referral වලදී අන්තිම හරියදී අන්තිම දශම ටික අන්තිම දැන් 98 99 100 වගේ පුරව ගන්න අපිට referral ඕන වෙනවා. මොකද මේ වෙලාවේ දශම ගණන් යන්නේ. ඉතින් කලින් ටික නම් ඊට එකේ ඉඳන් 80 85 90 වෙනකන් අපිට easy මේක ටක් ටක් ගාලා පැයෙන් විතර අපිට මේක complete කරගන්න පුළුවන්. තුරු ටික කම්ප්ලීට් කරගන්න තමයි මේ රෙෆරල් කිහිපයක් ඕන. රෙෆරල් 5ක් 7ක් විතර ඕන රෙෆරල්ස්. ඉතින් ඔයාලට ඕන යාළුවන්ට ෂෙයා කරලා මේකෙදි ඒ රෙෆරල් එක ඊසි කරගන්න මේ වැඩේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ රෙෆරල් එක හරහා ජොයින් වෙන්න. එතකොට ඔයාලට බෝනස් එකක් හම්බ වෙනවා සහ මටත් බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් link එක click කරලා ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට spin කියලා එකක් තියෙනවා. ඉතින් මේක animation එකක්. spin කියන එක click කරගත්තට පස්සේ grand reward කියන එක තමයි කවුරු ස්පින් කරත් grand reward කියන එක තමයි එන්නේ. ඉතින් 2 item එකක් ගන්න පුළුවන් කියලා මේක සඳහන් කරනවා. ඊට පස්සේ මෙතන farmland කියලා ඔයාලට මේ විදිහට animation එකක් pop up වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන items ටිකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට මෙතනින් කැමති item දෙකක් purchase කරගන්න පුළුවන්. දැන් මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මම මගේ කැමති items දෙකක් select කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේකේ fill කරගන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කූපන් ටික ඔයාලට හම්බ වෙනවා. මේක ක්ලේම් කරගන්න තියෙන්නේ. එතකොට අර උඩ තියෙන ඩොලර් 100 බැලන්ස් එක ටක් ගාලා පිරෙනවා. ඩොලර් 2 ඩොලර් 15 ඒ වගේ යන්නේ. ඊට පස්සේ මෙතන වෝටර් තමයි මේකේ මේ ප්ලාන්ට් එක ග්‍රෝ කරගන්න තියෙන්නේ. මේ වීට් ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. ඇනිමේෂන් එක තමයි මේ ගේම් එකක් වගේ. ඊට පස්සේ මේ වතුර දැම්මහම අරව 100%ක් පුරුණාට පස්සේ ඒ වීට් එක මේ කරල් දාලා ලොකු වෙනවා. ඒ ගහ කරල් දාලා ලොකු වුණාට පස්සේ අපිට ඩොලර් එකක් අතෙන්ද කලෙක්ට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. ඔන්න මෙතනින් ආවා ඩොලර් දෙකක් කලෙක්ට් වුණා. ඊට පස්සේ ඉස්සරහට යනකොට ඩොලර් 1 වෙනවා. ඊට පස්සේ 0.50 වෙනවා. අන්න ඒ විදිහට මේ ටික 100%ක් ටක් ගාලා ෆිල් කරගන්න අමාරු වෙනවා. ඉතින් ඒකෙන් එන්නේ මුල් ටික නම් ලේසි, මුල් ටික ඊසි කරගන්න පුළුවන්. 80 85 වෙනකන් ඊසි කරගන්න පුළුවන්. ඊටු ටිකට තමයි අපිට රෙෆරල් ටිකක් ඕන වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වලාකුළකින් හිම ජලයේ දාලා ගස් ටික ලොකු කරවන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාලට අර උඩ තියෙන බැලන්ස් එකට ඩොලර් 1 2 එහෙම එකතු වෙන්නේ. ඉතින් මේවා මේ ඇනිමේෂන් විදිහට හදලා තියෙන්නේ. මේවා අපි ඩොලර් 100ෙම ගන්න බෑ. අපි පර්චේස් කරපු ප්‍රොඩක්ට් දෙක විතරයි අපිට ගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරපු ප්‍රොඩක්ට් දෙක විතරයි මේකෙදි අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තුන්වෙනි අයිටම් එක ඔයාලට ඊසි ටික් මාක් එක දාගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 12 ටික් එක වැහලා තියෙනවා, 15 ටික් එක වැහලා තියෙනවා. ඉතින් ඔයා බලා ගන්න පුළුවන් මං ගත්ත අයිටම් එකේ පළවෙනි අයිටම් එක තියෙනවා. අන්න ඒක ටික් මාක් එක වැටෙනවා. එතකොට ඔයාලට එනවා ඇඩ්‍රස් එක කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් මේ ඇඩ්‍රස් එකත් කම්ප්ලීට් කරගන්න ඕන අපි. දැන් තාම නම් ආවේ නැහැ. මගේ තාම 172ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට 72 ඒ විදිහට එක මේ වතුර දාන කම්ප්ලීට් වෙනවා. ඉතින් ඔයාලට පළවෙනි 85 185 ඊසි කරගන්න පුළුවන් මේකෙදි. ඉතින් මේක එක ඔෆර්ස් තියෙනවා. ඉතින් කාට හරි පළවෙනි රෙෆරල් කෙනෙක් ඔයා ඉන්වයිට් කරොත් ඒකෙදි ඔයාලට මේ වතුර ග්‍රෑම් 700ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ග්‍රෑම් වලින් තමයි මේක පෙන්වන්නේ. මොකද දන්න හේතුව ග්‍රෑම් වලින් පෙන්වන හින්දා මේ 700යි ග්‍රෑම් හම්බ වෙනවා. ඉතින් මේක 10 තමයි එකපාරක් යන්නේ. ග්‍රෑම් 10ක් දැම්මුත් තමයි එක වතුර පාරක් දාන්න පුළුවන් මේ වීට් ගහට. එතකොට ඒ ගහ සම්පූර්ණයෙන් ලොකු වෙනවා. ඊට පස්සේ එන්න එක මේක අඩු වෙනවා. ඔයාලට දැන් ඒක ඉස්සරහට මම පෙන්නන්නම්. ඉතින් මට දැන් ආයි ඩොලර් එකක් එකතු වුණා. මේ විදිහට 80 කම්ප්ලීට් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ පළවෙනි ප්‍රොඩක්ට් එකට ටික් මාක් එක වැටුණා. දෙවෙනි ප්‍රොඩක්ට් එකට ටික් මාක් එක වට ගන්න තමයි හෙන අමාරු. ඉතින් ඒකට තමයි අපි රෙෆරල් යූස් කරන්නේ. ඉතින් රෙෆරල් වලින් තමයි ඔයාලට ඊසි මේක කරගන්න පුළුවන්. ඔයාලට රෙෆරල් 6-7 දෙනෙක් ඉන්නවනම්. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් එක සිලෙක්ට් කරගන්න එනවා.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක සිලෙක්ට් කරගන්න. ඔයා ඉන්න සිටි එක කොයිද පළාත ඒ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මම ඒ ටික පෙන්නුවේ නෑ මොකද මගේ ගෙදර ඇඩ්‍රස් එක මෙතෙන්ට සීන් කරන්න බැරි හින්දා වීඩියෝ වල. මම ඒක මෙතනින් කට් කරගන්නවා මේ වීඩියෝ එක ඇරලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇඩ්‍රස් එක සිලෙක්ට් කරගත්තට පස්සේ තව මේක වීඩ් ගහලා ලොකු කරගන්න. ඒ කියන්නේ ලොකු වෙන්න ඔයාලට ඩෝලර් ටික එකතු වෙන හින්දා වීඩ් ගහට වතුර දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට මේක ඊසි කරගන්න පුළුවන්. සහ අපි රෙෆරල් එකක් ඉන්වයිට් කරමු. ඉතින් ඔයාලට මෙතන බල්ලෙක් බලා ගන්න පුළුවන්. ඒ බල්ලගේ සමහර බල්ලව ක්ලික් කරාට පස්සේ අර වතුර ග්‍රෑම් 3ක් වගේ හම්බෙනවා. අර වලාකුළ ක්ලික් කරාට පස්සේ වතුර ග්‍රෑම් 10ක් ඒ විදිහට හිමෙම කලෙක්ට් කරගන්න පුළුවන්. රෙෆරල් වලින් පුළුවන්. ඊට පස්සේ මෙතන යට තියෙනවා අර ගේම්ස් වගේ ඒවැනුත් යම් කිසි ප්‍රමාණයක් කලෙක්ට් කරගන්න පුළුවන්. බෝනස් මිෂන් කියලා එකක් තියෙනවා. ඒකෙනුත් කලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් අර කැරකෙන ජල රෝදයක් තියෙනවා අර මෙතන. වම් පැත්තේ අයිනම තියෙනවා කැරකෙන ජල රෝදයක්. ඉතින් මේ රෝදේ ක්ලික් කරාට පස්සේ ඔයාලට ආයි වතුර ග්‍රෑම් 10ක් ගන්න පුළුවන්. මේ විදිහට මේක ඔයාලට මේක කරගන්න පුළුවන්. රෙෆරල් නම් අනිවාර්යෙන් අන්තිමට ඒක යූස් කරගන්න වෙනවා නැත්නම් වැඩේ කරගන්න බෑ. සහ මේක ඔෆර් එක ඉවර වෙන්න දවස් 179ක් තියෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඉතින් ඔයාලට ලොකු කාලයක් තියෙනවා මේක කරගන්න. සහ මේක ඕඩර් එක හම්බෙනකොට ඔයාලට සති දෙකක් හෝ දවස් 28ක් වගේ යනවා. මොකද රට ඉඳන් එන හින්දා සති දෙකක් හෝ 3ක් අනිවාර්යෙන් යනවා. ඊට පස්සේ වතුර ග්‍රෑම් 1000ක් ඔයාලට ලබා ගන්න ඕන නම් මේ විදිහට ඔයාලට රෙෆරල් වලට ඉන්වයිට් කරන්න වෙනවා. ඔයාලට කොයින් 170ක් විතර හම්බ වෙනවා මුලින්. ඊට පස්සේ ඊටු කොයින් 30 ලබා ගන්න තමයි රෙෆරල් ඕන. ඉතින් ඔයාලට 170 මට නිකම් හම්බුණා ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකට. ඊට පස්සේ හැමෝටම හම්බෙන්නේ 170 තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ රැන්ඩම් නෙමෙයි. ඊට පස්සේ අර 30ක් අපිට රෙෆරල් වලින් share for more coins කියලා තියෙනවා. ඒකෙන් ක්ලික් කරලා ඔයාලට පුළුවන් රෙෆරල් වලට ඉන්වයිට් කරන්න. ඉතින් මේකෙදි ටෙමු ඇප් එක ෆෝන් එකේ දාගෙන නැති යාළුවෙක්ට දැම්මත් ඔයාලට පළවෙනි එකේදීම ඔයාලට වතුර ග්‍රෑම් 700ක් හම්බ වෙනවා. ඊට පස්සේ අරක කම්ප්ලීට් කරොත් අර කොයින් සීන් එක එතෙන්දී ඔයාලට වතුර ග්‍රෑම් 1000ක් හම්බ වෙනවා. ඒ විදිහට ඔයාලට මේක ටක් ගාලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් රෙෆරල් 5ක් ඉන්නවනම් ඔයාලට මේක ඊසි කරගන්න පුළුවන්. ඉතින් එච්චරයි මේක කතා කරන්න තියෙන. ඔයා ඇඩ්‍රස් එක ෆිල් කරලා අර අයිටම් එක ටික් එක දාගත්තට පස්සේ ඔයාලට ඕඩර් එක ගෙදරට එයි. ඉතින් මම ඒක එන විදිහත් මම නෙක්ස්ට් වීඩියෝ එකෙන් කතා කරන්න. ඒ කියන්නේ මගේ ඕඩර් එක ආවට පස්සේ මම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන රෙෆරල් ලින්ක් එක යූස් කරගන්න. ඔයාලට මගේ රෙෆරල් ලින්ක් එක හෝ අර මං කිව්ව යාළුවගේ රෙෆරල් ලින්ක් එකත් ඔයාලට ඒ දෙකෙන් එකක් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට ඔයාලට බෝනස් එකක් හම්බ වෙනවා. මම මටත් බෝනස් එකක් හම්බ වෙනවා. මගේ රෙෆරල් එකෙන් යනවට වඩා අරයාගේ රෙෆරල් එකෙන් යන්න ඒක හොඳයි. මොකද එයා තමයි මට කිව්වේ මේක රිවිව් එකක් කරමු කියලා කරන්න කියලා මට. ඉතින් ඒකෙන් තමයි මම මේ රිවිව් එක කරේ. මුලින්ම දාලා තියන්නම් එයාගේ රෙෆරල් එකකින් ඒ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ඊටු වැඩි කරගන්න. එහෙනම් තවත් අලුත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ගුඩ් බයි.